සුබ උදෑසනක් වේවා. ඔන්න අදත් ලස්සන දවසක්. ලස්සන උදෑසනක්. අද උදේ පාන්දරම රසවත් කෑමක් හදාගන්නයි යන්නේ. මොනවද බලන්නකෝ. අද අපි පොලොස් හදන්න යන්නේ. මේ පොලොස් ටික කපලා සෝදලා ඔක්කොම කරලා දැන් දාලා තියෙන්නේ. ඒකටම දාගන්නවා මේ කපාගත්ත ලුණු ටිකයි සුදු ලුණුයි මේ රම්ප කරපිංචා ඔක්කොම ටික දාගන්නවා. දාගෙන ඉවර වෙලා මේ මම නම් හදන්නේ ලේසි ක්‍රමයකට මේ මස් කරි 3-5 එකක් දාලා කොම් පැකට් එකම දානවා. ඒකට තමයි රස මම ලොකු පොලොස් ගෙඩියක් ගත්තේ. ඒක නිසා ඔක්කොම දාලා ඒකටම ඇති වෙන ලුණු දාගෙන චුට්ටකුත් දා ගන්නවා. මේක රස වෙන්න ඇඹුල් රස එන්න මේ අප පොලොස් එකට වරකට හිකුත් දා ගන්නවා. කොච්චර මේ කරි පවුඩර් දැම්මත් ඉතින් 3-5 කුඩු ටිකකුත් රස එන්න අනිවාර්යයෙන්ම දා ගන්න ඕන. මේ ටික ඔක්කොම දාලා මම නම් මේ කුරුඳු දැම්මේ නැහැ. කුරුඳු රසෙට මම එච්චර කැමති නැති නිසා. ඊට පස්සේ අපි මේ උකු පොල් කිරියක නෙවෙයි ඒක පෙරලා අයින් කරලා දෙවෙනියට මිරිකන දිය කිරියකින් තමයි පොලොස් එක ලිපේ තියාගන්නේ. තෙල් එකතු කරන්නේ මේ හොඳට වේලිච්ච පොල් ගෙඩියක් ගත්තේ. මේක තැම්බෙනකොට කම්ම මේ තෙල් එකතු වෙන නිසා මේක හොඳට කවලම් කරලා කවලම් කරන්න ඕන ඉතින් අතින් මේ එතකොට තමයි මේකේ රස එන්නේ. හොඳට 3-5 වැදිලා හොඳට මේ කවලම් කරලා මේ කිරෙන් තැම්බෙන්න තියෙනවා. ඒක තැම්බුණාට පස්සේ මේ කිරි ටික හිඳුණාට පස්සේ තමයි ආයේ පළවෙනි කිරි එක. ඒ කියන්නේ මිටි කිරි එක දාලා තව පැයක් විතර හොඳට තැම්බෙන්න තියන්නේ. අපි මේක ඉස්සෙල්ලා ලිපේ තියාගෙන ඉමු. ඔන්න දැන් අර අපි ලිපේ තියාගත්ත පොලොස් එක පැය භාගයකට විතර පස්සේ හොඳට මේ හිඳිලා මෙන්න මේකට දැන් අපි පළවෙනි කිරි එක, ඒ කියන්නේ මිටි කිරි එක දාගන්නයි යන්නේ. දාලා හොඳට ආයේ පොලොස් එක කවලම් කරලා වහලා තියෙනවා. මේක හොඳට හිඳෙනකන් තෙල් පෑදෙනකන් වගේ වහලා තියෙනවා. වහලා තිබ්බට පස්සේ තමයි පොලොස් එකේ නියම රසෙ ඉන්නේ. දැනට මස් කරි දාපු නිසා මේක සුවඳයි. අපි ආයේ වහලා තියලා ටික වෙලාවකින් බලමු. මෙන්න අන්තිමට අපේ පොලොස් එක ලිපෙන් බාගත්තා. මේ බලන්න තෙල් හොඳට තෙල් පෑදිච්ච සුවඳ පොලොස් එකක්. හරිම සුවඳයි. රස පාට ඔක්කොම තියෙනවා. මම මස් කරි විතරයි දැම්මේ. පස්සේ සැර මදි වුණොත් ගම්මිරිස් ටිකක් දානවා කියලා හිතන් හිටියේ. ඒ වුණාට හොඳට සැර තිබුණා. ඒකෙන් හින්දා ආයේ ගම්මිරිස් එකතු කරේ නෑ. ඒ වුණාට බලන්නකෝ පාට හොඳට තැම්බිලා හොඳ රසට තියෙනවා මේ පොලොස් එක. ඉතින් ඔන්න දැන් පොලොස් හදලා ඉවරයි. කන්නයි තියෙන්නේ. පොලොස් එක හදාගත්තට පස්සේ ආච්චිලව බලන්න යන්න ඕනේ කියලා හිතුණා. දැන් ටිකක් දවල් වෙලා. මෙන්න අද අවුව හොඳටම පායනවා. මෙහෙට මාස දැන් 3කින් විතර වැස්සේ නෑ. ලිං වලත් වතුර හිඳිලා හොඳටම පුදුම අවුවක් තියෙන්නේ. වැඩි දවල් වෙන්න කලින් යන්න ඕන. දැනුත් 10:11 විතර වෙලා. තව හිටියොත් එහෙම ගොඩක් රශ්නේ වැඩි. පොඩි දෙන්නටත් අමාරුයි යන්න. කිලෝමීටර 10ක් වගේ තියෙන්නේ අම්මලයි ගෙදරට. දැන් අපි යන්න හදා. අපි ඉතින් ටට්ටක් ගාලා ලෑස්තුණා. ඔන්න බලන්නකෝ. ඔන්න අපි යන්නයි හදන්නේ. දැන් මේ අපි යන්නේ කොළඹ කතරගම ප්‍රධාන පාරේ. කතරගම තිස්ස කිරින්ද ගියපු ඔයාලා නම් මේ පාර දන්නව ඇති. දැන් මේ අම්මලගේ ගෙදරට යන අතුරු පාර තියෙන්නේ. බලන්නකෝ ගෙදරට ආව ගමන්ම පිළිගන්නේ කවුද කියලා.
ආපු ගමන්ම තේ එකක් හම්බුණා. ගෙනාපු පොලොසුත් දාගෙන බත් කන්නයි යන්නේ. ඒ අස්සේ එක්කෙනෙකුට ආච්චිගේ ෆෝන් එක හම්බෙලා. බරටම වැඩ. මේ ඉන්නේ අපේ ආච්චි අම්මා. බලන්නකෝ. කිරි සුදු පාට පොණ්ඩේ ලස්සන. අද පෝය දවසේ පහන තියන්න මෙන්න මේ ලස්සන මල් වට්ටිය ලෑස්ති කරලා තියෙන්නේ අපේ සීයා. මේ ඉන්නේ මල් ටික ලෑස්ති කරන ගමන්. ඔය ඉන්නේ මගේ සීයයි ආච්චි දෙන්නම. ඔයාලා දෙන්න තව ගොඩාක් කල් නිරෝගීව සතුටින් ඔය විදිහටම ලස්සනට ජීවත් වෙන්න ඕනේ. දවස් ඉක්මනට ගෙවිලා ගිහිල්ලා ගෙදර යන වෙලාවත් ඉක්මනටම ලං වුණා. ඉතින් අකමැත්තෙන් හරි යන්න වෙනවනේ. ආච්චිලව සියලව බලන්න ආවම ඉක්මනට යන්න නම් හිතෙන්නේ නැහැ. ඉඳලා යන්නමයි හිතෙන්නේ. ඒත් ඉතින් අපි නවතින්න බලාගෙන ආවේ නෑනේ. ඔන්න හෙන්දිරික්ක මල් පිපෙන වෙලාවත් ආවා. රොස පාටයි කහ පාටයි හෙන්දිරික්ක මල් පිපීගෙන එන ගම. එහෙනම් අදට ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.